ස්ටෙෆ්න යන්නේ මම හොස්ටල් එකේ උඩ ඇඳේ ඉඳන් මේ වීඩියෝ එක කරේ මම හිතපු විදිහට වීඩියෝ ක්ලිප්ස් ටික ආවේ නැහැ ඒත් ඉතින් මට මුලටම දාන්න වෙන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තිබ්බේ නැති නිසා මම ඒ ටික දැම්මා දැන් මේ කොළඹ කොටුවට තමයි යන්නේ ඉතින් ඉජිරම් මගේ නයිකත් නැත්ක එන්නත් ඒක දැල්ලෙක් දාවේ දැන් මේක අම්මලා ඇවිල්ලා හිටියේ නෑ අම්මලා උඩ 7:00 විතර වෙලා ඉතින් ට්‍රේන් එක ස්ටේෂන් එකට එන්නේ 8ට ට්‍රේන් එක පිටත් වෙන්නේ 8:00ට අපි මේ ට්‍රේන් එකේ සීට්ස් බුක් කරේ වොරන්ට් එකකින් නිසා මාසෙකට කලින් අපිට බුක් කරන්න වුණා ඉතින් දැන් අපි ට්‍රේන් එකට නැග්ගා මෙතන නම් දොර කැඩලා තිබ්බේ අපිට එළියෙන් මේ ඇතුලෙන් අංකල් කෙනෙක් ඒක ඇරලා දුන්නා ඊට පස්සේ අපේ සීට්ස් තිබ්බ තැනට ගියා දැන් මේ තාත්තා අපේ සීට්ස් තියෙන්නේ කොතනද කියලා බලන ගමන් තමයි ඉන්නේ කොහොම හරි අපිට අපි බුක් කරලා තිබ්බ එක ළඟ සීට් ටිකක් ඒ ටිකේ වාඩි වෙලා ඊට පස්සේ බෑග් එහෙම රැක් වලින් දාගෙන හිටියා ඉතින් මම නම් ගොඩක් එක්සයිටඩ් වෙලා ඉන්නේ මොකද නයිට් මේල් එක කියන්නේ එක මගේ ඩ්‍රීම් එක ඉතින් මගේ ඩ්‍රීම් එක දැන් හැබැයිලා මේ ඉන්නේ අම්මයි තාත්තයි ලොකු අක්කා නංගි පොඩි අක්කා ඔන්න දැන් ට්‍රේන් එක යන්න තමයි යන්නේ හැබැයි එළියෙන් කිසි දෙයක් පේන්නේ නැහැ කළුව මේක වීඩියෝ කරනකොටත් මට හොඳටම හිමිරිස්සාව හැදලා තමයි ඉන්නේ ඉතින් මේ කතා කරන්නේ හරිම අමාරුයි ඒ වගේ ඉතින් මට මේ වීඩියෝ එක එඩිට් කරන්න ඕනම කියලා හිතුණා ඉතින් එහෙම ඉන්න ගමන් පොඩ්ඩක් ඇවිදලා එහෙම බලනවා ට්‍රේන් එක ඇතුළේ කොතනද දෙකම වහලා තිබ්බේ එක තමයි ඉතින් එළියන කොහොමද ට්‍රේන් නැහැ ඉතින් ඇතුළට යනවා මෙහෙට එනවා කරන්න දෙයක් තිබ්බේ නැහැ ඉතින් කම්මැලි කමන්නත් එක්ක අපි ෂේක්ට්‍රේ බැලුවා ඊට පස්සේ මේක නම් 1-2 තරම් නැහැ ලස්සනයි ඉතින් මේක ඊට පස්සේ අපිට පොඩි කයියක් ගහන්න ඕන කියලා හිතලා සීට්ස් ටික අපි අර එක පැත්තට හරව ගත්තා දැන් ආයිමත් ඒක අනිත් පැත්තට හරවුවා මේකේ ටීවී එකකුත් තිබ්බා ඒක මිස්ටර් බීන්ගේ ෂෝ එකක් තමයි තිබ්බේ ඊට පස්සේ ඉතින් ඇවිදලා මාන්සලා දැන් ඉතින් මගේ එක්සයිට් එකත් ගිහිලා තියෙන්නේ මම මේ කල්පනා කර යනවා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ටිකකින් මට මතක් වුණා මම ලයිබ්‍රරි එකෙන් පොතක් ගෙනාව නේද කියලා. ඇත්තට මම මේ දවස්වල පොත් කියවනවා ගොඩක් වැඩි මට ලයිබ්‍රරි මිස් කිව්ව පුතේ ඔයාට ලබන මාසේ එක්සෑම් නේද පොත් කියවලා හරියනවද කියලා. ඒ වෙනකොටත් මට ගන්න පුළුවන් උපරිම පොත් තුනයිනේ. පොත් තුනකුත් අරගෙන තිබ්බේ ඊට පස්සේ ඉතින් මේ ට්‍රිප් එක ගිහින් ඉවර වුණ දවසේ මම පොත් ඔක්කොම ගෙනිහින් දුන්නා. ඇත්තට මම පොත් කියවන එක නවත්තලා තිබ්බේ මම ඒක ආයිමත් පටන් ගත්තේ මම ෆෝන් එකට මෝරම් විදියට ඇබ්බැහි නිසා. ෆෝන් එකට ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ෆෝන් එකේ FB යනවා. FB යන එක තමයි ගොඩක්ම. මං හිතුවා පොත් කියවනකොට අඩු ගානේ ෆෝන් එකට ඇඩික්ට් වෙන එකවත් නවතී කියලා. දැන් ඉතින් මේකේ කී කොපියකුත් බොන ගමන් මම ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරන ගමන් තමයි මේ ඉන්නේ නිදිමතින් මේ වෙද්දි ලයිටුත් නිවල තමයි තිබ්බේ ට්‍රේන් එකේ ඊට පස්සේ කට්ටිය බහලා යද්දී අපි ලයිට් දාගත්තා දැන් පාන්දර 4ට විතර ඇති ඉතින් මේක ඉතින් අනේ හලෝ මේ මට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ මම අර පොඩි අර දිනෙක කරන් හිට නැහැ වීඩියෝ එකක් හදන්න අපේ අක්කා මේ වීඩියෝ එක මට හදන්න දුන්නෙම නැහැනේ අර චිප්ස් එක අරන් එන්න පේනවනේ මට චිප්ස් එකක් ගත්තා අනේ පොඩි අන්තිමට ඉතින් කොහොම හරි මට ඕන වීඩියෝ එක කරගන්න පුළුවන් වුණා ඉතින් මේ ෆෝන් එකත් ඉස්සරහා තියාගෙන බොරුවට කනවා වගේ පෙනුන නැහැ බොරුවට නෙමෙයි ඉතින් ඇත්තටම කනවා ඊට පස්සේ මම පොඩි ෆැෂන් ෂෝ එකක් දැම්මා මෙන්න මෙහෙම ඇත්තට
ඇත්තටම මට පිස්සුද කියලා මට වෙලාවකට හිතෙනවා. අපේ ට්‍රේන් එකෙන් බහිද්දි 5:05 අපි කම්බසන්තුරෙන් තමයි බැස්සේ. එතකොට අපි ඇවිදින්න වාහනයක් රෙන්ට් කරලා තමයි තිබ්බේ. ඒ වාහනේ එනවා ඒ වාහනේ ස්ටේෂන් එකට ළඟට ඉතින් ගොඩක් වෙලා යන නිසා පැයක් වගේ තිබ්බ නිසා අපි පොඩ්ඩක් මේ ස්ටේෂන් එකේ එළියට ඇවිල්ලා බැලුවා. මෙතන මුන්ද එහෙමත් තිබ්බා. ඊට පස්සේ අපි නවතින තැනට ගිහින් පැය 2-3ක් නිදාගත්තා. ඉතින් අපි ගමන පටන් ගන්නකොටම පන්සලකට තමයි ගියේ. මේ පන්සල ගොඩක් පෞරාණික එකක්. ඒ අනාතර මග මේ ලස්සන මලක් හම්බුණා. මේක මේ මම කවදාවත් දැකලා නැහැ. මලේ නම මොකද්ද කියලා මම දන්නෙත් නැහැ. ඉතින් මේ පන්සලේ තමයි ලංකාවේ එකම ගටාකාර හැඩද චෛත්‍ය තියෙන. ඉතින් ඒකත් වීඩියෝ කරා. ඊට පස්සේ අපි ජැෆ් නවලට ආවා. ඊට පස්සේ අපේ අක්කලට එන්න ඕන කිව්වා. ජැෆ් මාකට් එකට. ඒ වෙද්දි පටන් ගන්න තිබ්බේ නැහැ මේක. කෙනෙක් ගොඩක් ඒවා තිබ්බේ නැහැ. ඒත් අපි ටිකක් ගත්තා. දන්නද ඉතින් ගෑල් ළමයිනේ දකින දේ ඕනනේ. ඉතින් අපි තාත්තත් බෑ කියන්නේ කිව්වා. අපි ඉන්නේ නැහැ මේන ඉඳාරන් දුන්නා. ඊට පස්සේ අපි ආව කන්න. ඉතින් යාපනයේ කෙසෙල් කොලේ වල තමයි කන්න වෙන්නේ. අපි යාපයි ඉඩ්ලි තමයි ඕඩර් කරලා කෑවේ. ඒ කෑමත් රසයි ඉතින්. කෑමක් කාලා අපි ගියේ නාග විහාරයට. නාග විහාරයට ගියාට පස්සේ අපිට පුදුමයි මේ මාතරාය වගේකුත් හම්බුණා මගේ ඉස්කෝලේම යාළුවෝ ටිකක්. ඊට පස්සේ අපි ගියේ නල්ලූර් කෝවිලට. නල්ලූර් කෝවිලට පිරිමියා යද්දි ෂර්ට් එක ගලවලා තමයි ඇතුළට යන්න ඕන. ඊළඟට මම ආසම තැන තමයි නාගදීපේ. මම මේ නාගදීපේ යන දෙවෙනි වතාව. බෝට්ටුවකින්නේ අපිට ඒ දූපතට යන්න ඕන. ඉතින් අපි බෝට් එක එනකම් අපිට විනාඩි 15ක් වගේ බලාගෙන ඉන්න උනා. සාමාන්‍යයෙන් බෝට් එක 100ක් වගේ එකයි යනවා. ඉතින් ඒක ආමි එකත් එක්ක එකතු වෙලා තමයි බෝට් වලින් එකයි කරන්නේ. ආමි නෙවෙයි සෝරි නේවි එකේ අය. ඉතින් අපි මේ ජැකට් උත් ඇඳගෙන දැන් මේ බෝට් එකේ යන ගමන් තමයි ඉන්නේ. ඒ ගමන නම් අර මට මොන ට්‍රිප් එකක් ගියත් මට මුහුදක් ගාවින් යන්න හම්බෙනවමයි. ඒක නම් මගේ වාසනාව දුවේද. මම මුහුදට මාර මාසයි. අපි දැන් මේ බෝට් එකේ යන ගමන් දැන් ඔන්න ලං වෙලා අපි පැය භාගයක් වගේ බෝට් එකේ ආවා. දැන් මේ පන්සල තමයි මේ පේන නාගදීප විහාරය. අපි එතන නවත්තන්න හදනකොට බෝට්ටුව ටිකක් ගැස්සෙනවා වගේ වුණා. නවත්තන්න ලං වුණ නිසා වෙන්නේ. ඔන්න ඉතින් කොහොම හරි නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ අපි හැමෝම බැහැලා ගියා. එදත් මේ මොන විදියට මුලඟ පොඩ්ඩක් අර පොදත් එක්ක වැස්සත් එක්ක රස්නයක් නම් තිබ්බේ නැහැ. වැස්ස නිසා තමයි එපා වෙලා තිබ්බේ. ඒත් ඉතින් අවුලක් නෑ. මේ තියෙන්නේ මේ නාගදීප විහාරේ ආපැත්තේ කෝවිලක් තියෙනවා. ඒකටත් පස්සේ යනවා. ඒක තමයි මෙතනින් පේන්නේ. ඉතින් අපි මෙතන නැවතිලා ෆොටෝස් එහෙම ටිකකුත් ගත්තා. මේ දැන් ඉතින් අපි යන ගමන් තමයි ඊට පස්සේ අපි කුමාරිකා මල අපේ ගෙදර කට්ටිය කුමාරිකා මලත් එක්ක පළවෙනිම ගෙදර කුමාරිකා පැල කොච්චර තිබ්බත් මේගොල්ලෝ මලක් නම් දැකලා තිබ්බේ නෑ. මාත් එහෙම තමයි ඉතින්. ඊට පස්සේ අපි ෆොටෝ ගන්නකොට අපේ අම්මා අපිව දාලා ගිහිලා දැන් මේ අපි දුවගෙන පන්සල ඇතුළටත් ආවා. හැබැයි මේ පන්සල ඇතුලේ ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න තහනම්. ඒ නිසා මම වීඩියෝ කරේ නෑ. ඊට පස්සේ අපි ආපැද තිබ්බ කෝවිලට යන ගමන් මේ එළු පැටවුතුයි එළුවෝයි හිටියා. ඒගොල්ලෝ පළපලා අපි එක ඒවා කකා ගියා. මේ කෝවිලේ නම නම් දන්නේ නැහැ. මේ කෝවිලට යන්න සෙරෙප්පු ගලවන්න යද්දී එළවෙකුත් අපේ පස්සේ ඉතින් එළවගෙන උන්දේලා අපි කෝවිල ඇතුළටත් ගිහිල්ලා ඊට පස්සේ ආවා.
ආයිමත් ඉතින් බෝට් එකක නැගලා අපි කට්ටියත් එක්ක ඊට පස්සේ අපි ආයිමත් අපි නවතින තැනට ගිහිල්ලා අම්මයි තාත්තයි මහන්සි කියලා අන්නේ. ඊට පස්සේ අපි 4 විතර ආයිමත් ජැෆ්නා ටවුන් එකේ ඇවිදින්න ආවා. ඉතින් කොහේ ගියත් මෙන්න මේ මැෂින් එක තිබ්බොත් ඉතින් අපේ නංගිට සෙල්ලම් කරන්න ඕන. ඊට පස්සේ 500ක් විතර මේකටත් විදන් කරලා 30 සතියම අපිට එන්න ඕන. ජැෆ්නා වල තියෙන shopping mall එකට තමයි අපි ගියේ. ඉතින් ඊට පස්සේ එතනත් එක කේව කාලා ඇවිදලා බලලා අපි ආයිමත් ආවා ජැෆ්නා මාකට් එකට. මොකද උදේ යනකොට ගොඩක් කඩවල් වහලා තිබ්බේ. මේ රැවෙද්දි මේක ඇරලා තමයි තිබ්බේ. ඒ නිසා අපිට ඕන දේවල් ගන්න ආවා. ඊට පස්සේ මේ දෙවෙනි දවසේ නම් අපි වාහනේ නෙවෙයි ඇවිද්දේ. අපි පාරේ බස් එකේ තමයි අපි ගියේ. මොකද අපිට වාහනේ පැය 24කට තමයි රෙන්ට් කරලා තිබ්බේ. ඉතින් එදා දෙවෙනි දවසේ 1:50ට තමයි කාකාසන්තුරෙන් ට්‍රේන් එක තිබ්බේ. ඒ නිසා ඉතින් අපි බස් එකේ ගියා. මෙහි තියෙන්නේ මේ අපේ පැත්තේ වගේ අර ලොකු බස් නෙමෙයි. අර චූටි අර රෝස බස් කියලා තියෙන යන්නේ ඒවා. ඉතින් ඒක නැගලා අපි ආවේ මේ දඹකොළ පටුන පන්සලට. ඒ පන්සල තනිම ලස්සනයි. ඒක යහ පැත්තේ බීච් එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි පන්සලේ වැඳලා කරලා ඊළඟට අපි ගියේ බීච් එකට. ඉතින් බීච් එකට ගිහිල්ලා අපි ෆොටෝ ටික ගහලා වැල්ලක් පාදලා ඉතින් හොඳටම අනේ හලෝ මන්නත් හොයලා. ඉතින් අපි ආයිමත් ආවා. අපි කංකසන්තුරෙන් නෙවෙයි නැග්ගේ ට්‍රේන් එකට. ජැෆ්නා ස්ටේෂන් එකෙන් තමයි නැග්ගේ. ඉතින් අපි කෙලිම බස් එකේ ඊට පස්සේ ජැෆ්නා ස්ටේෂන් එකට ඇවිල්ලා ස්ටේෂන් එකෙන්ම කෑමත් කාලා තමයි එන්න පිටත් උනේ. ඊට පස්සේ ජැෆ්නා ස්ටේෂන් එකේ ඉඳන් පොඩි ෆොටෝ ටිකක් ගහන්න අපි කොනට ගියා. ඒ වෙනකොටත් පොද වැටි තමයි තිබ්බේ. ඒත් ඉතින් අර බෝඩ් එක ගාව ෆොටෝස් ගහන්න ඕන නිසා අපි කට්ටියත් එක්ක ඉතින් ට්‍රිප් එකක් ගියාම ඉතින් මේ විදියට අපි 4 දෙනා ඉන්න එක නම් ලොකුම දෙයක්. මොකද ඉතින් අනේ හලෝ එහෙම ගෑනු 4 දෙනෙක් ඉන්නවා කියන්නේ ඒක වෙලාවකට එපා වෙනවා තමයි. මොකද රණ්ඩු වෙන්න ගියාට පස්සේ ඒත් ඉතින් හැම වෙලේම අපි 4 දෙනා ඉන්නවා මොන දේ වුණත් හැම කරදරයකදීම. ඊට පස්සේ ඉතින් මෙන්න මෙතන බින්දියක් තිබ්බා. අපි එතන ගියා. ඒක ඇතුලේ ගිහිල්ලා එහා පැත්තෙන් ආවා. මෙතන උඩ තමයි කැන්ටින් මෙහෙම ඒ අනම්මනම් තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපි ට්‍රේන් එක එනකම් වාඩි වෙලා හිටියා ස්ටේෂන් එකට වෙලා. ඔන්න ඉතින් අන්තිමේ 2 කාලට විතර ට්‍රේන් එකත් ආවා. ඉතින් අන්තිමේදී කොහොම හරි අපි ට්‍රේන් එකට නැග්ගා. මේ ට්‍රේන් එකෙත් ඉතින් කලින් වගේ බුක් කරපු සීට්ස් වල තමයි අපිට වාඩි වෙන්න තිබ්බේ. දැන් ඉතින් පැය ගානක ගමනක් යන්න තියෙන්නේ. අපි පිටත් වෙනකොටත් හොඳටම වහිනවා මේ තියෙන්නේ. වැහැලා. ඉතින් දැන් රෑ වගේ නෙවෙයි එළියත් බලාගෙන අපිට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් නිින්දකුත් දාගෙන අපි ආවා. අපි කොළඹට එනකොට 8 විතර වෙලා. ඉතින් මෙහෙම තමයි යාපනයේ ට්‍රිප් එක ඉවර වුණේ. ලස්සන දවස් 2ක් පවුලේ අයත් එක්ක ලස්සනට ගෙවන්න පුළුවන් වුණා. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. ගිහින් එන්නම්. බයි බයි.